මගේ පුංචි YouTube ෆැමිලි එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ ෆොටෝ එකක් ෆ්‍රේම් කරන විදිය. මේක සමහර කට්ටියට වැදගත් වෙන්නත් පුළුවන්. සමහර කට්ටියට වැදගත් නොවෙන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන්නේ මේක ෆොටෝ එක ෆ්‍රේම් කරන විදිය. මේක ෆොටෝ එක හදලා තියෙන්නේ මේකට ෆ්‍රේම් එක ගහන වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. මුලින්ම කියන්න ඕනේ මේක ලොකුවට කරන අය ඇති, හරියටම නීට් එකටම ලස්සනටම ලොකුවට කරන අය ඇති. නමුත් අපි එහෙම අය නෙමෙයි. අපි මේකට තාම අලුත්. අපි බිඳුවේ ඉඳලා පටන් අරගෙන චුට්ට අඩිය ඉස්සරහට ඇවිල්ලා තමයි අපි ඔන්න දැන් දශමයක් විතර ඉස්සරහට ඇවිල්ලා මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. මෙතනට එන්න කාපු කට්ට දන්නේ මමයි මගේ අක්කයි. ඉතින් ජීවිතේ ජය ගන්නකොට ලොකු බාධා එනවනේ. ඒ වගේ තමයි අපිටත් මේ වගේ වැඩක් පටන් අරගෙන ඉස්සරහට කරගෙන යනකොට නොඑක් බාධා ගොඩාක් ආවා. ඉතින් ජීවිතේ දිනන්න නම් බාධා තියෙන්න ඕනි කියනවනේ. ඔයාලා කතාවක් අහලා තියෙනවද? ගඟක් ගලනකොට නොඑක් බාධා වලට ලක් වෙනවා කියලා. එහෙම බාධා වලට මේ වෙලානේ ගඟක් ලස්සන දිය ඇල්ලක් හදන්නේ. අන්න ඒ වගේ තමයි. ඔයාගේ ජීවිතේ බාධා වලට ලක් වෙලා ඒ බාධා වලට හරියට මුහුණ දීලා ඒවට හරියට උත්තර හොයලා ඒ වගේ ජයගෙන ඔයාගේ ජීවිතෙත් ලස්සන දිය ඇල්ලක් වගේ සුන්දර කරගන්න. තව දෙයක්, මේ වීඩියෝ එක බලලා අපි හදපු මේ ෆොටෝ ෆ්‍රේම් දෙක ලස්සනයිද කියලා මතක් කරලාම කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ජීවිතේ දිනන්න හදන ඔයාට හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා දැන් මොකක් හරි බිස්නස් එකක් හරි මොකක්ම හරි දෙයක් පටන් ගන්නවා. ඔයා ඒක පොඩියට පටන් අරගෙන ඔයා ඒක කාලෙත් එක්ක, ඔයාගේ දැනුමත් එක්ක, ඔයාගේ අත්දැකීම් එක්ක ඔයා ඒක ටිකෙන් ටික දියුණු කරගන්නවා. ලොකු දියුණුවක් නෙමෙයි, මම කියන්නේ චූටි දියුණුවක්. එහෙම ඔයා චූටි දියුණුවක් ලැබුවට පස්සේ ඔයාට හිතෙනවටත් වඩා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා නැද්ද? මම මේ කියන කතාව සමහර අය අත්විඳලත් ඇති, අත් විඳින අයත් ඇති. ඉතින් අපි හිතනවටත් වඩා ප්‍රශ්න ගොඩක් අපිට එන්නේ අපි දියුණු වෙනකොට. එතකොට අපිට සමහර තීරණ වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනස් කරන්න සිද්ධ වෙන්නේ අපේ අනාගතය සඳහාමයි. ඒ තීරණ වෙනස් කරා කියලා පසුතැවෙන්න එපා. ඔයාගේ ටාගට් අමතක කරන්නත් එපා. අනන්න හිතන වාර අනන්තයි. මේවා අතහරින්න හිතන වාර අනන්තයි. ඒත් මේ ඔක්කොම ජයගෙන දවසක උඩට ගිහිල්ලා අම්මයි තාත්තයි සතුටු කරනවා ඇරෙන්න ඔයාට වෙන මොනවාද ඕනි කියලා අහුවොත් ඔයා මොනවාද කියන්නේ? මොකද්ද ඔයා දෙන පිළිතුර? හිතන්න, ඔයාගේ එකම සතුට වගේ අම්මයි තාත්තයිනේ. ඔයා මේ හැමදේම කරන්නේ ඒ දෙන්න හින්දානේ. ඉතින් මම කියන්නේ ඔයාලත් ව්‍යාපාරයක් පටන් අරගෙන ප්‍රශ්න වලට මුහුණ දෙනවා නම් ඒවට බය නැතුව මුහුණ දෙන්න. මේ අපි දෙන්න වගේ. හරිද? ඉතින් අපි දෙන්න අතරත් ප්‍රශ්න වෙන්නේ නැතුවම නෙමෙයි, සමහරලාට අපි දෙන්න අතරත් ප්‍රශ්න සිද්ධ වෙනවා. ඒත් අපි ඒව ගණන් ගන්න ඒ වෙලට විතරයි ඒ වෙලට අමතක කරලා යනවා. කොහොම හරි කතාවෙන් කතාව ඔන්න ෆොටෝ අපි අද දෙකක් හදුනා. එක ෆොටෝ එකක් හදලා ඉවරයි. ඔයාලා මතක් කළම කමෙන්ට් එකක් දාන්න මේ ෆොටෝ ලස්සනයිද කියලා. අපි මේක ලොකුවට කරන අය නෙමෙයි කියලා මං කිව්වනේ. ඉතින් අන්න ඒ විදිහට තමයි ඔයාලට පේන විදිහට තමයි ඔන්න අපි ෆොටෝ ෆ්‍රේම් හදන්නේ. මම මේ වීඩියෝ එක ටක් ගාලා යවනවා. මොකද නැත්තම් මේක බලද්දි ඔයාලට බෝරින් වෙයි කියලා හිතලා. මම මේකේ අවසානට ෆොටෝ දෙකේම පොඩි වීඩියෝ ක්ලිප් එකක් හරි මට මතකද මේ ෆොටෝ එකක් හරි දාලා ඇති. ඒකත් බලාගෙනම යන්නකෝ. ඉතින් අපි දෙන්න මේ ෆොටෝ වැඩේ පටන් අරගෙන එච්චර කාලයක් නෑ. ටික කාලයක්. ඉතින් අපි දෙන්න ලොකුවට ෆොටෝ හදන එක කරේ නැති වුණත් අපි දෙන්නගේ එකම අරමුණ තමයි අපෙන් ෆොටෝ එකක් හදලා ගන්න, කස්ටමර් අනේ මේක ලස්සනයි නංගියෝ කියන වචනේ අහන්න. අපි යන්නේ ඒ වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවටත් වඩා ලස්සනට මේක තියෙනවා කියන වචනේ අහලා තමයි අපි සතුටු වෙන්නේ. තව දෙයක්, ලොකු මුදල් වලට අපි ෆොටෝ හදන්නේ තව කෙනෙක්ට අද සමාජයේ දරන්න පුළුවන් ඒක අනුව තමයි අපි ෆොටෝ හදන්නේ. ඔන්න ෆොටෝ දෙකේ ෆයිනල් ලුක් එක ලස්සනයිද බලලා කියන්න.